පුතේ මේක මේ ඇමරිකාවේ වෙච්ච සිද්ධියක්. ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක එක්තරා ගමක තිබුණලු මහා සුවිශාල ගෙදරක්. මේ ගෙදර තිබ විශේෂත්වය තමයි මේක මේ ප්‍රදේශයේ තියෙන විශාලම ගෙදර. ඕක ඉස්සරහෙන් මිනිස්සෙක් ඇවිදගෙන යනකොට මේ මිනිස්සයා දැක්කලු මේ ගෙදර විකිණීමට තිබේ කියලා ගහලා තියෙනවා. හැබැයි විකිණීමට තිබේ කියලා ගහලා තියෙන බෝඩ් එකේ යටින් ගහලා තියෙනවා ඩොලර් 1ක් පමණයි කියලා. දැන් ඔතන යන හැම මිනිස්සයම ওই බෝඩ් එක බල බල යනවා. එතකොට මෙච්චර විශාල ගයක් ඩොලර් එකකට දෙනවා. මේකට මහ පිස්සුවක් බොරුවක් වෙන්නේ නැති කියලා. මිනිස්සු හැමෝම බැන බැන විහිළු කර කර ඔතනින් යන්නේ යනවා. හැබැයි එක මේක මිනිස්සෙක් නිකමට දොර අරගෙන ගේට්ටු අරගෙන ගිහිල්ලා ගෙදරට තට්ටු කරලා බලනවා. ගෙදරට තට්ටු කරලා බලනකොට ගෙදර අයිතිකාරයාලා දොර අරිනවා. ඊට පස්සේ අහනවා මේ ගේ විකුණන්න දාලා තියෙනව නේද කියලා. ඒ ගමන ගෙදර අයිතිකාරයා කියනවා ඔව් විකුණන්න දාලා තියෙනවා එන්න මහත්තයා ඇතුළට කියලා. ඒ ගමන දෙන්නත් එක්ක ඉඳගෙන කතා කරනකොට මේ ගේ මිලදී ගන්න ගිය මිනිස්සයා අහනවා ඇත්තටම මේක කීයටද විකුණන්න කියලා. එතකොට ගෙදර අයිතිකාරයා කියනවා මේක ඩොලර් 1කට තමයි විකුණන්නේ කියලා. අර මිලදී ගන්න ගිය මිනිස්සයා අහනවා මේක විශ්වාස කරන්න මේ ඔයා මට විහිළුවක් නේද කරන්නේ මේ බොරුවක් නේද කියලා. ගෙදර අයිතිකාරයා කියනවා නෑ ඇත්තටම ඩොලර් 1යි කියලා. පස්සේ මේ දෙන්න පොඩ්ඩක් සුහද වෙලා ඇයි මේ ඩොලර් 1කට විකුණන්නේ කියලා මෙච්චර සුවිශාල ගයක් අහනවා. එතකොට ගෙදර අයිතිකාරයා කියනවා ඇත්තටම මම මේ ගෙදර විකුණන හේතුව තමයි මමයි මගේ බිරිඳ අතර ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. බිරිඳ මාව දික්කසාද කරලා ගියා. එයා මට වන්දි නඩුවක් දැම්මා. ඒ වන්දි නඩුවේදී උසාවිය තීන්දුව කරා මගේ දේපල වලින් හරියටම භාගයක් මගේ වයිෆ්ට අයිති වෙන්න ඕන කියලා. මං කැමති නෑ වයිෆ් මාත් එක්ක ඒ ගෙවපු ජීවිතෙත් එක්ක එච්චර දෙයක් එයාට දෙන්න. ඒ නිසා මම මේ ගේ ඩොලර් 1කට විකුණනවා. එතකොට එයාට 750ක් අයිති වෙනවා. මෙන්න මෙහෙම කතන්දරයක් තමයි තියෙන්නේ. ඉතින් සමහර විට ඔයා වුණත් try කරලා බැලුවට පාඩුවක් වෙන්නේ නෑ. මොකද අපි අතෑරලා දාන සමහර අවස්ථා සමහර ලාවට ඒවා විහිළුම නෙමෙයි වෙන්නත් පුළුවන්. සමහරට ඒ අවස්ථාව අපේ ජීවිතේ වෙනස් කරන හොඳම අවස්ථාව වෙන්නත් පුළුවන්.